Hi guys. ඔන්න ඉතින් මම අදත් ඔයගොල්ලන්ට බ්ලොග් එකක් අරගෙන ආවා. අද නම් ඉතින් අපිට ගොඩක් දුක දවසක්. මම ඉස්සරහදී කියන්නම් ඔයගොල්ලන්ට ඇයි කියලා. එහෙනම් ඉතින් අපි යමු දැන් අපේ බ්ලොග් එකට. මම අද දවස කොහොමද ගෙවුවේ කියලා බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං උදේට හදපු කෑම. මම අද උදේට හදාගත්තේ කහ බතක්. ඒ අතරම ඉතින් මම ලුණු සුදු ලුණු ටික කපා ගත්තා මේක හදන්න ඕන කරන. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ්ුත් නැගිට්ටා. ඒ හින්දා ඉතින් එයාගේ තේ එකත් හදන්න තමයි ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ. මේ විදිහට එයාගේ තේ එකත් ඉතින් හදලා දුන්නා. මේ තියෙන නම් ඉතින් මම කරපිංච තියාගෙන ඉන්න විදිහ. මම මෙන්න මේ විදිහට කරපිංච ටික සුද්ධ කරලා සෝතලා මේ වගේ බොක්ස් එක දාගෙන තමයි තියාගෙන ඉන්නේ. මට එතකොට හරිම ලේසි වෙන වෙලාවට සුදු ලුණු ටික උනත් මම මෙහෙම සුද්ධ කරලා තියාගෙන ඉන්නේ. එළවලුත් මම මෙහෙම කපලා දාගෙන තමයි ඉන්නේ. ඔන්න ඉතින් දැන් නම් මම ලෑස්ති වෙන්නේ මගේ කහපත් එක හදාගන්න. මම මුලින්ම මෙන්න මේ විදිහට පොල් තෙල් ටිකක් වාසනයක් රත් කරලා තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගත්තා. ඊට පස්සේ මම අරගත්ත සුදු ලුණු ටිකයි මම මේ වාසනයට දාලා දැන් ඉතින් මේකට අවශ්‍ය කරන අනිත් අඩමුකුඩුම ටිකක් දාගන්න. ඒ කිව්වේ ඉතින් එනසාල් කුරුඳු පොතු කරාමු නැටි රම්පේ කරපිංචා මේ දේවල් ටිකත් ඉතින් දාගන්න. මං ඉතින් ඔයගොල්ලන්ට ඇඟිල්ලෙන් එන කියන්න ඕනේ නෑනේ. මං ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ බ්ලොග් එකක් විදිහට මිසක් කුකින් වීඩියෝ එකක් විදිහට නෙමෙයි. ඒ හින්දා ඉතින් මං වැඩි ඒ ගැන කියන්න යන්නේ නෑ. ඔයගොල්ලන්ට කහපත හදන විදිය දැනගන්න ඕන නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මං හැමුණොත් ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ පරිප්පුවකුත් හදාගන්න. මං ඉතින් මෙතනින් එහාට නම් උයන වීඩියෝ ගන්න ගියේ නැහැ. මොකද මට දැන් උයන වීඩියෝ අරගෙන හිටියොත් යන්න ඉන්න ගමන පරක්කු වෙන හින්දා මං ඉතින් ඉස්සරහදී කියන්නම් අපි කොහෙද යන්නේ මොකටද යන්නේ. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වනේ අද දුක හිතෙන දවසක් කියලා. ඒකට හේතුවත් ඉතින් මම කියන්නම්. අපි යන් එහෙනම් ඉස්සරහට. අර මම පෙන්නපු බෝතලේ තියෙනවනේ ඒක තමයි මම හදාගත්ත මැජික් පවුඩර් එක. ඒ වීඩියෝ එක ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා ඒක හදාගන්න. ඇත්තට මේක දැම්මම ගොඩක් සුවඳයි රසයි කෑම. ඔන්න ඉතින් මේ තියෙන අපේ පුතාගේ කෑම ප්ලේට් එක. මං ඉතින් එයාට මේ විදිහට තමයි ඉතින් කෑම හැදුවේ. අපිට කන්න නම් හදාගත්තේ බිත්තර මේ විදිහට සීනි සම්බෝල එකට දාලා. ඒ රෙසිපියත් ඕනනම් කියන්න මම දෙන්නම් අනිවාර්යෙන්. ඊට පස්සේ මං කහපත් හදලා ආයෙ හැදුවා ඉතින් පරිප්පුවක්. ඔන්න ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ අර යනවා කිව්ව ගමන යන්න. අපි දෙන්න ඇත්තටම යන්න හදන්නේ හම්බන්තොට. මම ඔයගොල්ලන්ට යන ගමන් කියන්නම් මොකටද යන්නේ කියලා. ඇත්තටම ඉතින් අපි මේ යන්නේ අපේ වීල් එක විකුණන්න. ඇත්තටම ඉතින් හරිම දුකයි. අපි හෙට මෙහෙට ගියපු වාහනේනේ විකුණන්න හරිම දුකයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට මේක විකුණන්න උනේ අපේ මූලිකම අවශ්‍යතාවයක් හින්දා. මොකද අපි හිතාගෙන ඉන්නවා ගෙයක් හදාගන්න. ඒ හින්දා තමයි මේක විකුණන්න උනේ. මම හිතනවා තව අවුරුද්දක් දෙකක් යන ඉස්සෙල්ලා අපිට ආයෙත් වීල් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මොනවා කරන්නද ඉතින් එහෙම තමයි. මේ ඉතින් අපි හම්බන්තොටට ඇවිල්ලා අපි මේ වෙනකොට හිටියේ හම්බන්තොට LV ෆිනෑන්ස් එකේ. මොකද අපි වීල් එකට ෆිනෑන්ස් එකක් දාලා තිබ්බා. ඒක ක්ලෝස් කරලා තමයි අපි වීල් එක දුන්නේ. ඒක අපිට එහෙම තියෙද්දි දෙන්න බැරි හින්දා ඇත්තටම ඉතින් මේ විදිහට ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කරගෙන අපි ගෙදර ආවා. ඊට පස්සේ නම් මට vlog එකක් කරන්නවත් mood එකක් තිබ්බේ නැහැ. මොකද වීඩියෝ කරන්නවත් mood එකක් තිබ්බේ නැහැ. ටික වෙලාවක් යනකම් මං ගෙදර ඇවිල්ලවත් වීඩියෝ එකක් කරේ නැහැ. මොකද අයියත් අවුලෙන් ඉන්නේ.
ඒ හින්දා මේ නම් ඉතින් හවස් වරුවේ මේ ඉතින් බැකෝ එකක් ආවා අපේ ගෙපල කපන්න. අපි නැකත් බලාගෙන ආවා ඒ දේවල් එක්ක දැන් දින ළඟ හින්දා අපි හිතුවා ගෙපල කපලා ඒ වැඩ ටිකත් ඉවර කරගන්න. මේ වෙනකොට නම් වැඩ ගොඩක් ඉවරයි. මේ තියෙන ඉතින් අපේ වැඩ ඉවර කරගත්ත අපේ ගෙපල. ඇත්තම ඉතින් මෙහෙම දකිද්දි නම් පොඩි සතුටක් එනවා හිතට. වීල් එක විකුණන්නට අපි ඒ මුදල් නාස්ති කරේ නැහැ වෙන දෙයකට යෙදුවනේ කියලා. ඉතින් දැන් මේ විදිහට වැඩ ටිකත් ඉවර කරා. ඊට පස්සේ නම් ඉතින් මම ආයේ vlog කරන්න ගියේ නැහැ. මේ තියෙන ඉතින් මම මගේ දවසේ අවසාන මගේ ඩයරි එක ලියන ටික. ඊට පස්සේ ඉතින් අපි නිදාගත්තා. ඒ වගේම මේ මම හැදුවා මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් යනවනේ චීස් කේක් එකක්. ඒකත් හැදුවා. මම ඒකේ වීඩියෝ එක අද දාන්නම්. ඔයගොල්ලෝ ඒකත් බලන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙත් මං ඔයගොල්ලන්ට ඉක්මනින්ම ඩේ ව්ලොග් එකක් හරි කුකින් වීඩියෝ එකක් හරි අරගෙන එනවා. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න එතකම්.